හයි යාළුවනේ කොහොමද ඔයාලට ඔයාලා හොඳින් සතුටින් ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ මට ලැබුණු පුංචි වෙලාවේදී තමයි මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. මට හිතුණා මගේ යාළුවන්ට තෑන්ක්ස් කරන්න ඕනි කියලා. මොකද මගේ YouTube channel එකේ මම අප්ලෝඩ් කරපු වීඩියෝස් දෙකටම ඔයගොල්ලන් මට ගොඩාක් හොඳ ප්‍රතිචාර දීලා තිබුණා. ගොඩක් ආදරේ ඔයාලට ගොඩාක් thank you. ඔයාලා මගෙත් එක්ක ඉදිරියටත් රැඳිලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනවා. ඉතින් යාළුවනේ අපේ ලංකාව දාලා අපි මේ වගේ ඈත රටවල්වලට ඇවිල්ලා රස්සාවල් කරන්නේ අපිට ලංකාවේ ජීවත් වෙන්න සල්ලි නැති නිසානේ. ඒකනේ ඇත්ත. ඉතින් යාළුවනේ අපි අපේ දරුවන්ගෙන් ඈත් වෙලා මේ වගේ ගෙවල් වල රස්සාවල් කරන්නේ අපිට සල්ලි ඕන නිසා. ඇත්තටම යාළුවනේ සල්ලි තිබුණා නම් මම නම් එන්නේ නැහැ මේ වගේ රටවල ජොබ්ස් කරන්න. ඇත්තටම ඒක තමයි ඇත්ත කතාව. සල්ලි නැත්තම් අපි ළඟ කිසිම කෙනෙක් රැඳෙන්නෙත් නැහැ. ජීවත් වෙන්න අපිට සල්ලි ඕනනේ. ඒකනේ ඇත්ත නේද? ඇත්තටම අපි අපේ ඇත්ත කියන්න අපි ලැජ්ජ වෙන්න ඕනෙත් නැහැ, බය වෙන්න ඕනෙත් නැහැ. ඇත්තටම මම ඇවිල්ලා ඉන්නේ මට ජීවත් වෙන්න, මගේ දරුවෝ වෙනුවෙන් ජීවිතේ ලස්සනට ගෙනියන්න, සල්ලි හම්බ කරන්න. මම වැඩ කරන ගෙදර මට නිදහස කියන එක ඉතින් අඩුයි. නමුත් මට ලැබෙන පුංචි නිදහසෙන් මම මේ වීඩියෝස් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. මම ඉදිරියටත් වීඩියෝස් කරනවා. ඉතින් යාළුවනේ අපි වගේ රටවල් වල දුක් විඳින අයට මොනතරම් දේවල් කියනවද සෙනග නේද? ඒ මොනවා කිව්වත් අපි දන්නවා මොන විදිහටද අපි මේ ගෙවල් වල දුක් කරදර මැද්දේ නිදහසක් නැතුව අපි අපේ රස්සාව කරගෙන ඉන්නේ කියලා. ඒක දන්නේ මේ තැන්වලට ඇවිල්ලා රස්සාවල් කරන අය විතරයිනේ නේද? නමුත් රටේ ලෝකෙ මිනිස්සු මොන තරම් දේවල් කියනවද? කොච්චර ගරහනවද? ඒ මොන තරම් දේවල් කිව්වත් ඔගොල්ලෝ මේ කණින් අහලා අනිත් කණින් පිට කරන්න. කොච්චර 1000ක් දෙනෙක් 1000ක් දේවල් කිව්වත් අපි ඒවා ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද අපි අපේ රස්සාව හරියට කරනවා නම් අපි හොරකම් කරන්නේ නැත්නම් නරක වැඩ කරන්නේ නැත්නම් අපි අපේ ජොබ් එක හරියට කරලා අපි මාසෙ පඩිය ගන්නවා. එච්චරයි. එහෙම නේද? මිනිස්සුන්ට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. කියන්න කෙසේ කිව්වොත් අහන කෙනා සිහිබුද්ධියෙන් අහන්න ඕනේ නේද? මිනිස්සුන්ට ඕන තරම් දේවල් කියන්න කියලා ඔයාලගේ ගමන යන්න මම නම් එහෙමයි. අපිට සල්ලි අවශ්‍ය නිසා අපි මේ රටවලට ඇවිල්ලා දුක් විඳිනවා නේ. අපිට සල්ලි නැති හින්දානේ අපි දුක් විඳින්නේ. අපිට සල්ලි නැත්තම් කවුද අපි ළඟ ඉන්නේ? හැමෝම ඉන්නේ සල්ලි තියෙනකොට විතරයි. සල්ලි තමයි ජීවිතේ පළවෙනි තැන. ඔයාලා දැන් මට බැනලා කමෙන්ට්ස් කරයි. කමක් නැහැ. මම කියන්නේ මගේ අදහස. ඕගොල්ලන්ගේ අදහස මොකක්ද කියලා ඔයගොල්ලෝ පල්ලෙහෙන් කමෙන්ට්ස් කරන් යන්නකෝ. හරි යාළුවනේ මගෙත් එක්ක තරහ වෙන්න එපා. මගේ ජීවිත ගමනේදී මගේ ඒ සිදුවන සිදුවීම් අනුව තමයි මම ඔයාලට එහෙම කිව්වේ. සල්ලි නැත්තම් කිසිම කෙනෙක් අපි ළඟ රැඳෙන්නේ නැහැ. ඒකයි සත්‍ය කතාව. ජීවිතයේ පළවෙනි තැන සල්ලි. සල්ලි තමයි ජීවිතය කියන්නේ. සල්ලි නැත්තම් අපිට කිසි දෙයක් කරගන්න බෑ. අපි හරි අන්තස්සරණ වෙනවා. මන් දන්නේ මගේ කතාවට කී දෙනෙක් එකඟ වෙයිද? කී දෙනෙක් එකඟ වෙන්නේ නැතුව ඉඳීද කියලා. මගේ පුද්ගලික අදහස තමයි මම ඕගොල්ලන්ට කිව්වේ යාළුවනේ. හරි යාළුවනේ. ඉතින් මට ගොඩාක් වෙලා වීඩියෝ එක දිගට කරන්න බෑ. කාලය කියන එක හරිම සීමිතයි. මම මේ රටේ ගොඩාක් සිටි එකෙන් ඈත ඉන්නේ විලේජ් එකක. ඉතින් මම ඔයගලන්ට දාලා තියෙනවා එළු ෆාම් වල එතකොට රටින්දී ගාඩන් වල වීඩියෝස්. මම ඒවල පුංචි වැඩ කරනවා. තව ඒවල වැඩ කරන්න එක්කෙනෙක් ඉන්නවා පිරිමි එක්කෙනෙක්. ඉතින් යාළුවනේ
ඔයාලා ඉදිරියටත් මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉඳී කියලා මං ගොඩාක් ආසාවෙන් ඉන්නවා. මං ගොඩක් ඉදිරියට තව වීඩියෝස් කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ජීවිතේ සමහරක් මගේ සිදුවීම් ජීවිත කතාව ඒ වගේ දේවල් මම ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට ජීවිතේ නැති කරගන්න තරුණ කෙල්ල කොල්ලන්ට ඒ වගේ අයට පුංචි අදහසක් දෙන්න තියෙනවා. ඉතින් බලන්න අද අපේ රටේ කොච්චර අය තරුණ ජීවිත නැති වෙනවද කියලා. ඇත්තටම මට සෝෂල් මීඩියා වල මම හිටියේ නැහැ. නමුත් මම YouTube එක මම අවුරුදු 4ක් තිස්සේ අධ්‍යයනය කරා. මගේ අවුරුදු 4ක අධ්‍යයනයේ ප්‍රතිඵලයක් තමයි මම channel එකක් ඕපන් කරේ. ඉතින් යාළුවනේ මට හරිම සතුටුයි. මොකද මට දීලා තියෙන ප්‍රතිචාර මට හිතා ගන්න බැහැ. ගොඩක් ආදරෙයි ඔයගොල්ලන්ට. ඉදිරියටත් ඉන්න මගෙත් එක්ක. ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. මට නිවාඩු තියෙන වෙලාවට මම පුළුවන් විදිහට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඉතින් යාළුවනේ මං අදට ගිහිල්ලා එන්නම්. අපි ආයෙත් දවසක හම්බෙමු. මං ආයෙත් දවසක ඔයගොල්ලන්ට මේ විදිහට කතා කරන්නම් මට තියෙන වෙලාව අනුව. මෙහි රස්සාවල් කරන අය දන්නවනේ කාලය කියන්නේ කොච්චර අපිට වටිනවද කියලා නේද? කාලය කියන එක කාලේ රන් හා සමානයි කිව්වොත් ඒක ඇත්තටම හරියට හරි. මොකද ඒ තරම් අපිට කාලය වටිනවා. අපිට කාලය නැහැ ඇත්තටම. මොකද ඒ තරම් රාජකාරී කොටසක් මෙහි ඉන්න මගේ සහෝදර සහෝදරියෝ මං වගේම කරනවා ඇති. හරි. ඔයගලන්ට ගොඩාක් ආදරෙයි. ගොඩාක් සතුටින් ඉන්න. ඔයාලට මම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලා ඔයගොල්ලන් හැමෝටම ආදරේ යාළුවනේ. අපි ආයෙත් හම්බ වෙමු. ආයෙත් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. බුදු සරණයි.